Hello, back to my channel. මේක නම් සැර එකක් නෙමෙයි. මේකේ flavors තුනක් තියෙනවා. දෙන්න තමයි මගේ ලෝකේ. අපි යා වීඩියෝ එකට. Hello, welcome back to my channel. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ මම ලංකාවට දාන්න බඩු වගේක් ගත්තා. ඉතින් මට හිතුණා මේක ඔයාලත් එක්ක share කරගන්න ඕන කියලා. දිගටම මේ වීඩියෝ එකත් එක්ක ඉන්න මං කියන්නම් මම මොනවද ගත්තේ කියලා. එහෙනම් අපි යා වීඩියෝ එකට. ෆෙරාරෝ මං හිතන්නේ මේක කාලා නැති කෙනෙක් ඉන්නවා කියලා. හැමෝම කාලා ඇති. මේකේ චොක්ලට් 16ක් එනවා. හැබැයි දෙයක් කියන්න ඕන මම ලංකාවේදී ඩුබායි කටාර් වගේ රටවල ඒවා try කරලා තියෙනවා. හැබැයි මේ තරම් quality නැහැ. ඇත්තටම කිව්වොත් මේක මාර quality මාරම රසයි. මේක බිස්කට් එකක්. මේක ඩාර්ක් චොක්ලට් කෑලි කෑලි බිස්කට් එක වටේට මාරලා තියෙන්නේ. මේකේ ග්‍රෑම් 400ක් තියෙනවා. මේක කිරිවල පොගොල කද්දි තමයි ඇත්තටම රස මාරම රසක් තියෙන්නේ. ඉතින් මේකත් ගත්තා මම ලංකාවට දාන්න. මේකත් ළමයි බිස්කට් එකක්. මම නම් ඊට කලින් කාලා නැහැ. මේක ග්‍රෑම් 700ක් තියෙනවා. මේක නම් ෆ්ලේවර්ස් දෙකකින් එනවා. පේනවා ඇති. ඇත්තටම මම මේක කාලා නැහැ. රස ඇති. මේක ළමයි මේක අපේ ලංකාවේ තියෙනවනේ බටර් කේක්. බටර් කේක් එක වගේමයි මේක. මේක මාර රසයි. මේකේ ඇතුලේ තියෙනවා සීනි පැකට් එකක්. ඒ සීනි පැකට් එක ඉහළ තමයි කන්න ඕන. එතකොට ඇත්තටම මාර රසයි මේක. මේක මෙහි ක්‍රිස්මස් වලට දානවා සෑහෙන්න දානවා මේ වගේ කේක් වර්ග. එතකොට මේකේ කියන්නේ මේක බටර් කේක් එකන්නේ. එතකොට මේකේ එක જાති තියෙනවා චොක්ලට් දාපුවා. හැම જાතියෙම තියෙනවා. ඔයාලා දැකලත් ඇති. මාරම රසයි. මේක ළමයි මේකත් කේක් එකක්. හැබැයි මම මේක කඩෙන් ගත්ත එකක් නෙවෙයි. මේක මෙහි ක්‍රිස්මස් එකට මෙහි ගෙවල් වලින් තෑගි දෙනවා. ගොඩක් දෙන්නේ මේ වගේ එක තමයි. මේක මං හිතන්නේ මේකට දාලා තියෙනවා රටින්දි නිකන් කජු කෑලි වගේ දාලා තියෙනවා කේක් එකට. මම නම් මේක කාලා නැහැ ඇත්තටම. මේක රසද කියන්න නම් දන්නේ නැහැ. ඉතින් හම්බුණා. එහෙම තිබ්බා කෑවෙත් නැහැ. මේකත් ඉතින් දාමු. මේක කියන්න ඕන මේක තනිකරම හදලා තියෙන චොක්ලට් වලින්. මේක ක්‍රිස්මස් එකට තමයි මේවා දාන්නේ. එකක ග්‍රෑම් 110ක් තියෙනවා. ඇත්තටම මට නම් මේක කන්න බෑ. මොකද ඒ තරම් මත් වෙනවා. චොක්ලට් ගතිය වැඩි. ඉතින් මේවා පොඩි අය නම් කන්න කැමතිනේ. ඉතින් මම මේක කියන්න ඕන. මම මේ දෙක ගත්තේ මගේ අක්කගේ බබාලා දෙන්නට. ඉතින් මම එයාලට ගොඩාක් ආදරෙයි. මොකද එයා මගේ පණ. ඒ දෙන්න තමයි. ඒ දෙන්න විතරයි මට ඉන්නේ. ඉතින් කියන්න ඕන එයාලත් මට ඊට වැඩි ආදරෙයි. මොකද මම මෙහෙට ඇවිල්ලා තාම මාස එකමාරයි. ඉතින් ආපුම දවස්වල අපි ළඟලා හිටපු හැටියට ඇත්තට මේක දරා ගන්න බැරුව ගියා. එයාලට කියන්නේ එයාලට තේරෙන්නේ නැහැ කිසිම දෙයක්. ඉතින් එයාලට දුක වැඩි. ඉතින් මං එයාලට යවන්න කියලා මේවා ගත්තෙත් ඒකමයි චුට්ටක් හරි හිත හැදෙනවනේ කියලා. ඉතින් මම දැන් කියන්න ඕන මේ වෙලේ මං ඔයාලට ගොඩාක් ආදරෙයි. ඔයාලා තමයි ඔය දෙන්න තමයි මගේ ලෝකේ. ඉතින් ගොඩාක් ආදරෙයි. මේ චොක්ලට් දෙකම එකම වගේ. මේ චොක්ලට් එක ටිකක් ලොකු කෑලි වලින් එන්නේ. මේවා මෙහි ක්‍රිස්මස් එකට ගෙවල් වලිනුත් හම්බ වෙනවා. මේ එකක් මට තෑගි වලට හම්බුන එකක්. අනිත් එක නම් මෙහෙන් ගත්ත එකක්. මේ දෙක ඇත්තටම කිව්වොත් මාර රසයි. කාලේ කාලා බලන්න. ඇත්තටම රසයි. මේවා නම් ඉතින් මොනවාද කියලා ඉතින් කවුරුත් දන්නවනේ නේ. මේවා මං ජාති තුනකින් ගත්තා. මේ ජාති තුනකින් ගත්තා. සැරේකුත් තියෙනවා. බයිට් එකට වගේ නම් ඇත්තටම මාරු. මේක කින්ඩර් එකෙන් ගහන බිස්කට් එකක්. නිකන් අර බබ්බු හැඩයට තියෙන එකක්. මේක මම හිතන්නේ ග්‍රෑම් 250ක් තියෙනවා. පීසස් 20ක් තියෙනවා. මේක ඇත්තටම කිව්වොත් රහයි. මේක කිරිවල පොඟොලක් අදි තමයි ගොඩක්ම රස. මේ නා රටින්දි එකක්. මේක ග්‍රෑම් 250. ඇත්තටම කිව්වොත් මේකත් රසයි. මම නම් රටින්දි කන්න කැමති නෑ. හැබැයි මේක ගුණයි. ගොඩක් අය කන්න කැමති මම හිතන්නේ. ගමි බෙයාස් මේක ගොඩක් පොඩි ළමයි කන එකක්. මම හිතන්නේ මේක ගොඩක් ෆ්ලේවර්ස් වලින් තියෙනවා මේකේ නම්.
චූටි පැකට් තියෙන්නේ ඇතුලේ. එක එක හැඩවල වලින් තමයි තියෙන්නේ. මේකත් රස ඇති. මම නම් ඊට කලින් මේ જાතිය කාලා නැහැ. රසයි. මේක නම් ළමයි අර සීනි දාපු මාස්මිලෝස් එකක්. මේක මං හිතන්නේ ඔව් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ස් එකෙන් තමයි ගහලා තියෙන්නේ. ග්‍රෑම් 200ක් තියෙනවා මේකේ. මේක නම් අලුත් චොක්ලට් එකක්. මම මේක කාලා නැහැ මීට කලින්. මේකේ ෆ්ලේවර්ස් තුනක් තියෙනවා. මේ පේනවා ඇති නිකන් තට්ටු ෆ්ලේවර්ස් තුනකින් එනවා. කොහොමද දන්නේ ඉතින් කාලා නම් නැහැ. ඒක මේක බර්නෝ එක කින්ඩර් එකෙන් ගහන. මේකේ තියෙනවා 5ක් තියෙනවා. මේකත් රසයි. මේකත් ළමයි මෙහි මේ බනිස් එකක්. ඒ කියන්නේ බනිස් එකක් කියන්නේ මේකේ කියන්නේ සාමාන්‍යයෙන් මෙහි උදේට වගේ කන්නේ මේවා තමයි. මේක ඇතුළට චොක්ලට් දාලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මාරම රසයි මේක නම්. මම මේක එකක් කෑවා. ඇත්තටම කිව්වොත් රසයි. මෙහි ගොඩක් කන්නේ ඉතින් මේවා තමයි. මේකේ තව ළමයි ගත්තා මම චොක්ලට් වගේක්. මේ white chocolate මේ white chocolate එක මේක නම් milk එකෙන් එන chocolate එක මේක නම් dark මේක නම් චුට්ටක් සමහරු කියනවා සිත් ගතිය කියලා. හැබැයි මම නම් ආසයි මේකට. මේක ඇත්තටම රසයි. මේ ටික තමයි chocolate එක තමයි රෙපස් එකක්. මේක ග්‍රෑම් 200ක් තියෙනවා. ඔව් මේව නම් ඉතින් කාලා තියෙනවා. ලංකාවෙත් තියෙනවා. හැබැයි ඉතින් මේක නම් වැනිලා එකෙන් ගහන එකක්. මේකත් රසයි. මේකත් ළමයි නත්තලට දාන එකක්. මම ඉතින් ඔය තිබිලා දැකලා ගත්තා. පොඩි දෙන්නට. මේක මම හිතන්නේ චොක්ලට් කෑලි එන්නේ. මේක තියෙනවා මේක 10ක් තියෙනවා. රස නම් කොහොමද කියන්නේ දන්නේ නැහැ. මම දැකලා නිකන් ඉතින් ඔය ගත්ත එක. මේ තියෙන බනිස් එකක්. මේකට දාලා තියෙන පිස්තාචියෝ. මම නම් දන්නේ නැහැ. ඉතින් මොකද මම මේක කාලා නැහැ මීට කලින්. ඉතින් මේක ගත්තා කොහොමද දන්නේ නැහැ. ඉතින් මේක ගොඩක් අය කියන රසයි කියලා. ඒ හින්දා ඉතින් මම අරගත්තා. මේක චිප්ස් එකක්. පොඩි දෙන්න කන්න කැමති ගොඩක්. ඉතින් එහෙම දැන් ගොඩක් ගත්තා මම. මේක හැබැයි මේක නම් නිකන් අර සෝස් එක්ක වගේ සෝස් නිකන් සැරට වගේ තියෙන එක. මේක නම් එහෙම සැර එකක් නෙමෙයි. මේක තමයි ගත්තේ. මේක නම් ඉතින් මං කන්න ගත්ත එකක්. ඒක තාම කන්න බැරුව ගියා. මේක නෝමලි ගත්ත එකක්. මේක පීනට් බටර් එක. මාරම රසයි මේකත්. මම නම් කන්න කැමති මේක මේ. මේකේ ග්‍රෑම් 350ක් තියෙනවා. ඉතින් මේකත් ගත්තා මම දාන්න ලංකාවට. හරි ඉතින් මේ ටික තමයි ඉතින් මම ගත්තේ ලංකාවට දාන්න. ඉතින් කියන්න ඕන මගේ දේවල් අහගෙන හිටපු ඒ වගේම මගේ මේ වීඩියෝ එක බලාගෙන හිටපු හැමෝටම ගොඩක් ආදරේ. ඉතින් දිගටම මේ වගේ ලස්සන වීඩියෝ ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝම මම එක්ක හැමදාම ඉන්න. හැමෝටම ආදරේ. ඉතින් අපි තවත් දවසක තවත් vlog එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ciao